දවසේ සිතුවිල්ල එලිෂාගේ අත්හැරීම. දෙවියන් වහන්සේ එලියාට දුන්නු මඟ පෙන්වීම අනුව ඔහු එලිෂාව ආලේප කරන පිණිස දිවැසිවරයෙක් හැටියට දැන් පැමිණෙනවා. එක රාජ්‍යාවලිය 19 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයට එද්දී අපට පේනවා එලිෂා ගවයන් 12 බානක් පස්සේ ආමින් 12 වෙනි බාන සමග සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සලුව ඔහු පිට හෙළීය. සලුව ඔහු පිට හෙළුවාම එලිෂාට අමුතු දෙයක් වෙන්න පටන් ගත්තා. ඔහුට දැනුණා දෙවියන් වහන්සේගේ ස්පර්ශය. ඔහුට දැනුණා දෙවියන් වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වන දේ. ප්‍රිය මිතුරනේ, අපට දැනෙනවද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේ? ඔබවත් මාවත් උදෙකලාව දෙවියන් වහන්සේ මවලා නැහැ. අපි අහම්බෙන් නොවේ මේ ලෝකෙට ආවේ දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව. එසේනම් මේ සැලැස්ම අනුවද අපේ ජීවිතය අද අපි ගත කරන්නේ. එලිෂා වහම දුවගෙන විත් එලියාට කියනවා මගේ දෙමව්පියන්ගෙන් අවසරගෙන එන්න මට ඉඩ දෙන්න. ඔහු තීරණය කරනවා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන වෙන් වෙලා එලියා සමග යන්න. මේ අවස්ථාවේදී ඔහු තවත් දෙයක් කරනවා. ඒ තමයි ඔහුට සිටිය ගවයන් මේ 12 බාන ආයිමත් ඔහුට හැරීෙන්ට අවශ්‍ය නැති ලෙස ඔහු තීරණයක් ගන්නවා. අපි ජීවිතයේ අපි තීරණ ගන්න විට නැවත හැරෙන්නේ නැති තීරණ අපි ගන්න ඕනේ. 360ක හැරීමක් අපට ගන්න තියෙනවා නම් අපි 180ක් හැරිලා වැඩක් නැහැ. 360ම අපට හැරෙන්න තියෙනවා. බලන්න 21 වෙනි පදේ. එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා ගවයන්ගේ වියදඬු වලින් උන්ගේ මස් තම්බා මිනිසුන්ට දුන්නේය. ඔහුද කෑවෝය. පසු ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවය කළේය. මේ තමයි එලිෂාගේ ජීවිතයේ වැදගත්ම දේ. ඔහු නැවත ආයිත් ඇවිල්ලා මේ රැකියාව නොකරන පිණිස ඔහුගේ සියල්ල ඔහු අවසන් කරනවා. ගවයන් මරලා මස් ටික උයලා මනුෂ්‍යයන්ටත් කන්න දෙනවා. දීලා ඔහු එලියා සමග පිටත් වෙනවා ස්වාමින් වහන්සේගේ සේවය සඳහා. අපි සූදානම් වෙන්න ඕනේ අතාරින්ට ඕන දේ අතහැරලා අල්ලාගත යුතු දේ අල්ලාගෙන ඉදිරියට යන්න. අපි යාඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනය නිසා ස්තුතියි. අපි දිනපතා වැටි හැරි යන අය නොවන පිණිස අපේ ජීවිතේ හැරීම සදාකාලික හැරීමක් ලෙස පවත්ව ගන්න. මේ පොළවේ අපේ උස්ම ටික තියෙන තාක් ඔබ වහන්සේගෙන් බැහැර නොවි වෙන් නොවි ජීවත් වෙන හැරීමකට එන්න අපට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.